එබවන් හැමෝටම ඉතන හැමම හොඳින් සන්තෝසකින්නා කියලා ඉතිං අද මං වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔගොලන්ට මෙහි තියෙන විශේෂ මයිග්‍රේෂන් පැට්න එකක් ගැන සමහරලාට ඔගොලො හලත් ඇති සමහරය ගොඩක් කාට හලත් නැතු ඇති ඒක මේ තමත් ඇදගත් වෙනවා මොකද මේ ප්‍රදේශ වෙන් කරලා හඳුරාගන්න එක හලති නොද ඩාමරීජන් කියන එක ඩාම කියලා හල ඇති සමහරය සමාරය හල නැතු ඇති ඒකන් ඩෙසිගනේට මයිගේෂන් ඒකන ඒරයා සොල එක රීජන්ස් වෙන් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හැම ප්‍රාන්තක වගේ මේ ඒරියස් තියෙන දැන් මම ඉන්න වික්ටෝරිය ප්‍රාන්තෙත් ඒකෙත් මේ ඩාමරීජන්ස් තියෙනවා ඒ වගේම මේ අනි ප්‍රාන්තොල වෙස්ටර්න් ඔස්ට්‍රේලියා සෞත් ඔස්ට්‍රේලියා කොයින්ස්ලෑන්ඩ් වල උතුරු පැත්ත ඒ වගේ තියෙනවා දාම කිවට මොකක්ද මේ කියලා හලනෑන සමහරය දන්න ගොඩක් වෙලාට මේක වැදගත් වෙන්නේ ලංකාවෙන් ඔස්ට්‍රේලියාට ඇප්ලයි කරන්න ඉන්න අය කියන්නේ 186 402 වීසා ඒ වගේ වීසා කාණ්ඩවලින් සමහරයට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නයට මේ සමහරය මේ ඩිරෙක් පියාපාත්තෙට් හොයන අයට එතකොටම කෝම ජොබ් එකක් හවාගෙන මෙහට එන්ඩ ඉන්න ඇයට විවිධාකාර බලාපොරොතු තියෙනයට මේකත් සමහරලාඩ මේ පායක බලාපොරොත්තුවක් එන්න පුළුවන් එකන් මේවා මේ මම දෙන්න මේවා තොරතුරු විතරා යෝගලන්ට ඉතින් මොගලන්ට ඉදිරියට රිසර්ච්චය කරගෙන ගිහිල්ලා කොමාරේ මේ වැඩේ ගොඩ දාගන්න තමයි මම මේ තොරතුරෝගලන්ට දෙන්නේ කියන්නේ ඒවා එකන් ඔප්ෂන්ස් හැටියට තියාගන්න සමහරලාට ඔගලන්ට ඉම්පලෝය කෙනෙක් ස්පොන්ස එකක් කෙලින්ම හම්බෙන්ඩ පුලන් සමහරයට ඩිරෙක් පාත්තක තියෙනවා එහෙම ඇප්ලයි කරලනවා පියාරකට ඉ එහෙම අය අය ඉන්නවා ලකි කට්ටිය තින් හෙම විල්ලා එකගොලන්ට කෙළෙම ජොබ් එකක් කම්බෙනවා ඒ වගේම සමහරය ජොබ්බයක් හවාගෙන අයත් ඉන්නවා කොයි විදියට ආවත් සමහරයට තාම ඒක හොයමින් පවතිනවා ඒගොලොම් එක ඔප්ෂන්ස් බලනවා සමහරයට වයස්සී මවල් පැනලා ඉවල් දොරවා දරුවෝ මේවා කරන්න ගිහිල්ලා එකැන් ඉගෙන ගන්නවා අස්සාව කරාට වයස්සීම පැනල තියෙන්ට පුළුවන් සමහරයගේ මේ ඉංග්‍රීසි දැනුමේ කුසලතාවේ පොඩ්ඩක් ඒකන්න අර IELTS එක මනිනවානේ ඔහු කෙහෙල් මල ඉං ඒකෙන් පොඩ්ඩක් අඩුවෙන්න්න පුළුවන් PT එකෙන් එහෙම තියෙන ප්‍රශ්න තියෙන අය වෙන්නත් පුළුවන් මම හිතන්න මේ මෙහෙන්න ඔබ දෙකටත් පුළුවන් කියලව IELTS කෙහෙල් මල මේ 100% කොඩදාගන්න අපේ නංගල මල් එන්න ගොඩක් පොෆෙෂන්ලි ඒක කරන කට්ටිය කොළොන් ගනේ මම කියන්න මම කියන්න සමේ අපි සාමාන්‍ය මිනිස්සු අපි සිංහලෙන් ඉගෙන ගත්ත දෙමලින් සිංහල ඉගෙන ගත්ත මිනිස්සු ගැන මම කියන්නේ ඔස්ට්‍රේලියාවට ඉන්න බලාපොරොත්තුගෙන අය ඒ වගේම මේ IT එව මේවා කරලා තියෙන අයට ඒගොලන්ට කොලිෆිකේෂන්ස් තියෙනවාත් සමහර දොස්තරලා ඉන්න ඒගොලන්ට කොලිෆිකේෂන්ස් තියෙනවා ඉතින් ඒගොලන්ට හැම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මම හිතන මොකක් දන්නේ හැබැයි ඉතින් මේ ගොඩක් කාලයකට ඉස්සෙල්ලා මම මේ බේකරි එක වැඩ කරා මේ ලංකාවෙන් ආපු දොස්තරලාත් ඒකේ වැඩ කරා ඉතින් ඒගොල්ලොන් පස්සේ කාලෙක ඒවා විභාග කරලා එහෙම ගිය අය ඉන්නවා ඉතින් හැමෝටම අර ආවට එන එකනේ මේ මෙතන ප්‍රධාන දේ ඉතින් මේ අපි ඒක ගැන තමයි වැඩියෙන්ම මේ අවධානයම කරන්නේ කොහොමද ඔගලන්ට මෙහට එන්න පුළුවන් ක්‍රම මොනවද මොනවගේ අවස්ථාද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මම වැඩියෙන්ම කියන්නේ ඒ ඔව ගැන හොයලා කියන්න ඔගලන්ට ඉතින් මම හිතනවා මේ දාන වීඩියෝ ඔගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මෙහෙ ඉගෙන ගන්න අපේ සහෝදර සහෝදරයන්ටත් මාසස් කරන්න බැචුලස් ඩිප්ලෝමා ඩිග්‍රී ඔක්කොම කරන කට්ටියටත් මේවා මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඉතින් මම දන්න තොරතුරු තමයි දෙන්න ඉතින් කියන්නේ ඔගොලොම් දන්න දෙයක් ඇහුවොත් මන් දන්න දෙ කියලා දෙනවා මට පුළුවන් එච්චරයි ඔගොල වෙනෙන් කරන්න කියන්නේ තවත් අපේ ලංකාවේ සහෝද සහෝදරයෙකුට දෙන්න පුළුවන් මේ සපෝට් එක මට පුළුවන් ඒ විදියට තමයි ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝස් කරන්නේ මම හිතාගෙන ඉන්නවා මේ දාම එක සම්බන්ධයෙන් වීඩියෝ ටිකක් කරන්න ඉතින් මොකද්ද මේ දාම රීජන් එක කියන්නේ කියලා හරි අපේ දාම රීජන් එක කියන්නේ
මේ ඔය ඩෙසිග්නේටඩ් ඒරියාස් වෙන් කරලා තියෙනවා. මොකද මේ ඒරියාස් වල ටවුන්ස් වල මිනිස්සු හිටියට ඒව අන්ඩර් ඩිවලොප් වෙලා තියෙන්නේ. කියන්නේ ප්‍රධාන නගරවලට සාපේක්ෂව ඒකේ සංවර්ධනය අතින් අඩු මට්ටමක තියෙන නිසා ඒ සංවර්ධනය වැඩි දියුණු කරගන්න අවශ්‍ය මිනිස්සු ඒ රීජන් එකට ඕන නිසා තමයි මේක මේ අර ප්‍රධාන ඇග්‍රීමන්ට්ස් වලින් එළියේ ඒගොල්ලන්ට දීලා තියෙන්නේ ඇප්ලයි කරලා කියන්නේ ළමයි කට්ටියට එළියෙන් ඇවිල්ලා ඒකේ වැඩ කරන්න. ඒක වෙන්නේ මේ දැන් අපි කියමුකෝ නෝර්දන් ටෙරිටරි එකම ඩාමා හොඳ ඔප්ෂන් එකක් ඔයගොල්ලන්ට ඇප්ලයි කරනවා නම් ඉතින් මේ ටෙරිටරි එකේ තියෙනවා ගොඩක් රස්සාවල් ඒගොල්ලන්ට කට්ටිය නෑ ඒව ෆිල් කරන්න ගොඩක් වෙලාවට. ඉතින් ඩාමායකින් කරන්නේ පිටරට ඉන්න කට්ටිය හරි මෙහෙ ඉගෙන ගන්න ඉන්න කට්ටිය හරි අරගන්නවා ඒ රස්සාවල් ෆිල් කරන්න. ඉතින් ඒ කියන්නේ දැන් එහෙ තියෙන ජොබ්ස් දැන් ඒ එම්ප්ලොයර් ඉන්නවනේ එයාට ඒකේ අප්‍රූවල් ගන්න ඕනේ ආණ්ඩුවේ. ඒකට ඒ ජොබ් එකට අපි කියමුකෝ ඒගොල්ලන්ට වඩු කාර්මිකයෙක් ඕනේ කියලා ඒ කම්පැනියට ඒගොල්ලන්ට ලේබර් ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙන කම්පැනි එකට ඒගොල්ලන්ට ගෙන්නන්න පුළුවන්. එතකොට අර මේන් කැටගරි එකට වැටෙන ඔය රෙස්ට්‍රික්ෂන්ස් එහෙම ගොඩක් වෙලාට අඩුවෙන් බලන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ ගෙවන පඩිය ගාන සාමාන්‍ය රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා කියමුකෝ අපි 73000ක් 76000ක් තියෙනවනේ. සමහරවිට මේක 50000කට ඔෆර් කරලා ඒ වගේ ගෙන්න ගන්න පුළුවන්. එහෙම chance එකක් ඒගොල්ලන්ට දෙන. එතකොට IELTS වල එහෙම මේ අර බලන ලකුණු සංඛ්‍යාව ඉතා පොඩ්ඩක් අඩු මට්ටමකින් බලන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට මේ තියෙන දැන් ස්කිල් එක ගොඩාක් වැඩිම ස්කිල් එකක් ඕනේ සමහර ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ මේ මේන් SO ලිස්ට් එකෙන් එළිය තියෙන ඒවා. ඉතින් ඒ වගේ ජොබ්ස් වලටත් ඒගොල්ලන්ට පිටරටින් කට්ටිය ගෙන්නන්න පුළුවන්. ඉතින් ඕක තමයි ප්‍රධාන දේ. ඒගොල්ලන් කියන්නේ මේ සේවා යෝජකයාට ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇප්ලයි කරලා ගෙන්නන්න පුළුවන්. කියන්නේ එම්ප්ලොයර්ට ගෙන්නන්න පුළුවන් කට්ටියව. ඒගොල්ලන්ට අවශ්‍ය කරන කට්ටියව. ඒගොල්ලෝ මේ ගවර්න්මන්ට් එකට පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ මේකට සුදුසුයි කියලා. ඒගොල්ලෝ කියන්නේ කොහොමත් කලින් ඇප්ලයි කරලා ගවර්න්මන්ට් එකේ අප්‍රූවල් එක ගන්න තියෙන කට්ටියට තමයි ඒක කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඩාමා රීජන් කියලා අපුවාම එනවා ගොඩක් ඒවා මොනවාද රීජන් කියලා ඒකේ තියෙන රස්සාවල් මොනවාද කියලා දැන් ප්‍රධාන මේ තියෙන වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා බලන්න. හැබැයි මේ එකක් කියන්නම් සමහර තැන්වල හොරු එහෙම ඉන්නවා ඒගොල්ලන්ට හවු වෙන්න එපා. මේ ළඟදී මේ නයිජීරියන් එක්කෙනෙක් ඔය පපුවා නිව්ගිනියාව ඔය පැතිවල ඔය ෆීජි වල මිනිස්සු ගෙනල්ලා පොරෙන් ඔය එක මේ වෙන වීසා වලට ගෙනල්ලා මෙහි වැඩ කරෝගෙන සල්ලි දීලා නැතුව එන ලොකු කෝට් කේස් එකක් ගිහලා අන්තිමට මේ මිනිස්සුව හිරේ දැම්මද ඔය. ඒ වගේ හොරු ඉන්නවා. ඕවා මේ ගොඩක් ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් පරිස්සමෙන් ඔය ඒජන්ට්ලාව එක්ක වැඩ කරන්න යනකොට මේවා මුදල් සෑහෙන ගාණක් ඒගොල්ලෝ ඉල්ලයි ඔයගොල්ලන්ගෙන්. ඉතින් මේ ලංකාවේ කට්ටිය කරන කට්ටියත් මං හිතන්නේ ඇති ඒ වගේ. ඉතින් හොයලා බලලා ගන්න හැම කරන කෙනෙක් නම් කියන්නේ ඒජන්ට් කෙනෙක් පස්සේ යනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. එකපාරට සල්ලි දෙන්න යන්න එපා. හැබැයි ඒව කරන්න ඉස්සෙල්ලා තමන් ඇප්ලයි කරන එක සම්බන්ධයෙන් පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. අනිත් එක තමයි ඩාමා රීජන් එකේ ජොබ්ස් තියෙනකොට ඒවා මේ මේන් වෙබ්සයිට් වල දාලා තියෙනවා. අර ඔයගලන්ට තියෙන්න ඕනේ ඒ කියන්නේ කමියුනිකේෂන් එක. ඔයගොල්ලෝ හොඳ ඇප්ලිකේෂන් එකක් හදලා ඒවට ඇප්ලයි කරන්න ඩාමා රීජන් එකේ ජොබ්ස් වලට. ඒකට ගොඩක් වෙලාවට මොකද හරි පොඩ්ඩක් කියන්නේ මිනිස්සු මෙහෙ දැන් සිටි වල ඉන්න මිනිස්සු කියන ඒ පැති හරි දුෂ්කරයි එහෙම ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. එහෙම ඉතින් මොකක් හරි වැඩක් වෙන්න ඕනේ කොහොම හරි ඕස්ට්‍රේලියාවට එන්න try කරන අය සමහර අය මෙහි ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා පොයිට් එක ඉවර කරගෙන කොහොම හරි ජොබ් එකක් හොයාගෙන මොකක් හරි වැඩක් කරගෙන PR එක ගන්න ඕනේ. ඉතින් ටික කාලයක් ඈත පළාතකට ගිහිල්ලා වැඩේ කරගෙන සෙටල් වෙලා එනේ ආවට පස්සේ ඉතින් ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් අපි මුල් ටික කොහොම හරි අමාරුවෙන් කරගමු. ඉතින් ඔයගලන්ට දැන් මේ අද වීඩියෝ එකේ මම කියන්නේ මොකක්ද ඩාමා රීජන් එක කියන්නේ ඒක මොනවද ජොබ් තියෙන්නේ කියලා ඔයගොල්ලෝ හොයලා බලන්න. ඔයගලන්ට ඒ ගැන අදහසක් ගන්න. ඉතින් ඕක Google එකේ ගහලා ටක් ගාලා සර්ච් කරපුවාම එනවා මොනවද ඩාමා රීජන් කියලා.
ඔය ටික විතර අද මම කියන්නේ මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා ඊළඟට මම බලන්නම් තාම රීජන් එකේ තියෙන ප්‍රධාන රස්සාවල් වර්ග ඒ වගේ දේවල් ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකේදී කියන්න. එහෙමනම් හැමෝටම ජය වේවා ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු අපි. දැනට ගිහිල්ලා එන්න.